හෙලෝ කොහොමද මගේ යාළුවනේ? අද මම ඔයාලට ගෙනාවා ලස්සන කතාවක්. මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා set වෙන්න. නමුණු කුල කන්දේ සුදු සෙවණැල්ල රන්මලි මෝහිනී වූ හැටේ පළමු කොටස ශ්‍රී ලංකාවේ බදුල්ල දිස්ත්‍රික්කයේ නමුණු කුල කන්ද පාමුල කුඩා ගම්මානයක ඉතාම රූමත් තරුණියක් වාසය කළාය. ඇය නමින් රන්මලී නම් විය. මේ රන්මලී සහ ගයාන්ගේ ප්‍රේමනීය හෝරාවයි. රන්මලී පැදුරු විවීමට ඉතාමත් දක්ෂ තරුණියකි. දවසක් රන්මලී පැදුරක් වියමින් සිටියාය. මේ අතරවාරේ රන්මලීගේ පෙම්වතා වන ගයාන් ගසකට මුවා වී ඇය දිහා හොරෙන් බලමින් සිටියා. රන්මලීද ඔහු ඇය දිහා හොරෙන් බලා සිටින බව දැක ඇයගේ හිත සතුටින් පිරී රන්මලීත් ඔහු දිහා හොරෙන් බලමින් නිකිබිකි පාමින් සිටියාය. රන්මලී ගැන විමසිල්ලෙන් නැහගහගෙන ඉන්න ඇගේ පියාමය දැක කෝපයෙන් නෑ සිටින තැනට පැමිණ ඇයගේ අවධානය වෙනස් කළේය. රන්මලී පැදුර තනියෙන් වියාගන්නේ නෑ. ඔය ගස් දිහා බලන් ඉන්නේ නැතුව පැදුර වියන්න. අයින් කරලා දාන කුණු ඇරෙන්න කැලේ වෙන දෙයක් නැහැ. මම මීදුම දිහා බලන් හිටියේ තාත්තේ. මේදුම හංගන්න ඕනි දේවල් හංගයි. ඔයාගේ තැන මතක තියාගෙන වැඩ කරන්න. ඒයි පෝරිසාදයා ඔබ මොකද මෙහෙ බලන් ඉන්නේ? මගේ ඩෑහට නොපෙනී ඵලයන් යන්න. මෙසේ පවසමින් රන්මලීගේ පියා ගයාන්ව එලවා දැමුවේය. මෙහෙම කාලෙ ගෙවිලා යනකොට නොදැනීම කළුවර වැටිගෙන දවසත් නිබා විය. ඒ වුණාට දැන් තමයි ප්‍රශ්නේ පටන් ගන්නෙ. මොකද්ද රන්මලී අර පෝරිසාදයා එක්ක තියෙන සම්බන්ධය? ඒකට අඩි කැමති නෑ. ඒක දැම්ම නවත්තන්න. මං එයාට ආදරෙයි තාත්තේ. අම්මේ මේකි ලැජ්ජාවක් නැතුව මේ දේවල් කියනවනේ. මට යාව ඕනේ. මොන දේ වුණත් මං යාව නැති කරගන්නේ නෑ. රන්මලී ඔබට ඌ ඕනිම නම් මේ ගෙදර තවත් ඉන්න එපා. ඌත් එක්කම යන්න. කෙසේ වෙතත් අනෙක් සියල්ලන් මෙන් රන්මලීගේ පවුලේ අයගේ දැඩි අකමැත්ත නිසාම රන්මලී ගයන් සමග පලා යාමට තීරණය කළාය. අදුරේ පහනක් දල්වා ගමන් මල්ල සූදානම් කරපු රන්මලී පහනත් නිවා දමා ගයාන් මුණ ගැහිමට කළුවරේම ගෙදරින් පිටර්තුණා. යන මග ඇය එනතුරු බලන් ඉන්න ගයාන් දැකපු රන්මලී සතුටින් ඔහු අසලට ගොස් ඔහුගේ දෑත් තදින් අල්ලගත්තාය. ගයාන් අපි ඉක්මනට මෙහෙන් යමු. හරි රන්මලී අපි එහෙනම් යමු. දෙදෙනාම යන්නට මත්තෙන් මොහොතක් හැරි
ආපසු නොෙන්නම යන ගම්මානයේ දිහා බැලුවේය. ඒ දෙදෙනාගේම හිතේ සිත් ඇවුලක් ඉතිරි කරමින්ය. ඉන්පසු ඔවුන් දෙදෙනාම අත්අල්ලාගෙන වේගයෙන් දුවමින් කැලේ ඇතුළටම ගියාය. දෙදෙනාගේ ආදරිය නිසාම කොතෙක් බාධක පැමිණුණත් අන්ධකාරයෙන් පිරී ඇති ඝන කැලෑව මැදින් ඔවුන් ඉදිරියටම ගමන් කළාය. රන්මලි මල් පටියෝ වට ගොඩක් මහන්සි. මෙසේ යන අතරමඟ ඔවුන් දෙදෙනාටම හරිම මහන්සියක් දෙනුනාය. රන්මලි මගේ පැටියෝ ඔයාට ගොඩක් මහන්සිද? ඕ ගයන් මට ටිකක් මහන්සි. හරි රන්මලි අපි ඉක්මනට නවතින්න තැනක් හොයාගමු. තමන්ට අසීමිතව ආදරය කරන රන්මලී ගැන ගයන්ට දැඩි සෙනෙහසක් මෙන්ම හැමදේම අතහැර තමන් ළඟට ආපු ඇය ගැන දුකක් ද ඇති වුණේය. අපි දැන් නිදහස් රන්මලි. ඒත් අපිට කිසිම දෙයක් නැහැ. මට ඔයා ඉන්නවනම් වෙන කිසි දෙයක් වැඩක් නෑ ගයන්. ඔහු රන්මලීව තමන් ළඟටගෙන ඇය සමග ඔහු ඉන්නා බව ඇයට අඟවමින් ඇයව ආදරයෙන් සිප වැළඳ ගත්තේය. මං ඔයාට ආදරේ ගයන්. මාත් ඔයාට ගොඩක් ආදරෙයි රන්මලි. හරි ඔවුන් දෙදෙනාම මොහොතක් නතර වී ඈතින් පෙනෙන ගෙවල් වල දැල්වෙමින් පවතින පහන ආලෝකයෙන් ගම පෙනෙන ආකාරය දිහා බැලුවේය. බලන්න රන්මලි අපි දැන් ගමින් ටිකක් ඈතට ඇවිත් ඉන්නේ. අපේ ගමේ අය අපිව හොයාගෙන අපේ පස්සේ නේද කියලා මට බයයි ගයන්. බය වෙන්න එපා රන්මලි. අපි මේ ඈලෙන් නිගඩොන්නොත් යාලා අපේ පස්සෙන් එන්නේ නැහැ. කන්ද භයානකයි. හැමෝම හිතන්නේ එහෙ හොල්මන් ඉන්නවා කියලා. ඒ නිසා කවුරුත් මෙහෙට එන්නේ නැහැ රන්මලි. මගේ තාත්තට වඩා ඔයා කොච්චර කරුණාවන්තද ගයන්. තාත්තට ගෞරවයක් එනවනම් එයා මාව ගලකට හරි බඳලා දෙයි. මම ඔයා එක්ක ඕනිම තැනකට යන්න එන්නම් ගයන්. මන් එක දන්නව රන්මලි. අපි එහෙනම් යමු. අපි නවතින තැනක් හොයාගමු. හුලග විතරක් වැඩින අපි කාටද ආදරය කරන්න ඕනේ කියලා කාටවත් බලපෑම් කරන්න බැරි තැනකට අපි යමු රන්මලි. ගයන් තම දෑත් දිගු කර නමුණු කුල කන්ද පෙන්වා අපිට නවාතැනක් ඇති බව පවසමින් ඔවුන් දෙදෙනාම ඇලදිගේම කන්ද දෙසට ගමන් කළේ.
කළුවරින් වසාගත් ඝන කැලෑව මැදින් ඔවුන් කන්ද අසලටම පැමිණ කන්දේ ලස්සන පාරාදීසයක් බඳු වූ හුදකලා ගුහාවක ඔවුන් අතර වුණේය. ඔවුන්ට ඕනි ආකාරයට ගුහාව නිවසක් ලෙස සාඩාගෙන එහි ජීවත් වුණේය. මෙසේ කාලය ගත වෙමින් නොදැනීම වසරකුත් නිමාවි. ටික කලකට පසු නව සමාජිකයෙක් ඔවුන්ගේ පවුලට එක්විය. ඒ රන්මලී සහ ගයාන්ට දාව ලස්සන දරු පැටියෙක් උපත ලැබීමත් සමගයි. ඔවුන් සමාජයෙන් ඈත්ව සතුටින් හා ආදරයෙන් එකට ජීවත් වෙයි. ගුහාව දැන් අභය භූමියකි. ඔවුන් දෙදෙනාම කණ්ඩේ කොටසක් වෙමින් ලස්සන පවුල් ජීවිතයක් ගත කරමින් සිටී. හැඩිදැඩි තරුණයෙකි. ඔහු තමන්ගේ පවුල රැකබලා ගැනීමට වෙහෙස මහන්සි වී වැඩ කරයි. ගුහාව දැන් සාමකාමී පරිසරයකි. මේ අතර රන්මලීට තමන්ගේ දරු පැටියා අඩන ශබ්දයක් ඇසෙන්නට විය. මගේ දරු පැටිය නේදී අඬන වැහෙන්නේ. ඉන්න පැටියෝ අම්ම ඉක්මනට එනවා. වේගයෙන් තමන්ගේ දරු පැටියා අසලට පැමිණි රන්මලී දරුවාව තමන්ගේ අතටගෙන දරුවා නැලෙව්වාය. වැඩ කරමින් සිටි ගයාන් සිදු වූයේ කුමක්ද යන්න බැලීමට ඔවුන් අසලට පැමිණියේය. මොහොතක් නතර වූ ගයාන් ඔවුන් දෙදෙනා උකුළු මුකුළු කරන දෙස බලා ඔහුගේ මුහුණ සතුටින් පිරී ගියේය. ඉන්පසු ඔහුද ඔවුන් අසලට පැමිණියේය. මෙසේ ඔවුන් පුංචි පවුලේ සතුට විඳමින් සිටියේය. ගයාන් තමන්ගේ දරු පෙටියාට සෙල්ලම් කිරීමට ලී කොටයකින් පුංචි අලි පෙටියෙක් සාදා දෙයි. ටික වේලාවකින් පසුව කුඩා වැස්සක් ඇදහැලෙන්නට විය. රන්මලී දරු පැටියා වඩාගෙන ඔහු සමගින් සිනහ වෙමින් ආදරයෙන් ඔහුගේ නළල සිප ගනිමින් සිටියාය. වර්ෂාව අඩුවීමත් සමග ගයාන් කෑමට පළවැල රැගෙන ඒමට කැලෑවට ගියේය. දඩයම් කරමින් පළවැලද කඩා නැවතත් ගුහාව වෙත පැමිණියේය.
මේ අතරවාරේ රන්මලි තමන්ගේ දරු පැටියාව නාවමින් සිටියාය. දරු පැටියාද සතුටින් වතුරේ සෙල්ලම් කරමින් ඇයත් සමග කාලය ගෙවමින් සිටියේය. ගයාන් කෑමට පළවැල රැගෙන පැමිණියේය. මෙසේ කාලය ගෙවමින් අදුර වෙටීගෙන සවස් යාමය උදාවිය. ඔවුන් තිදෙනාම කෑමි පිළියෙල කර ඒවා භුක්ති විඳිමින් සිටියේය. රන්මලි ගුහාවෙන් එපිට පෙනෙන සුන්දර දර්ශනයේ දෙස හුදෙකලා වී බලා සිටියාය. මේ අතර වාරයේ ගයාන්ට පොඩි කැස්සක් හටගනී. ඒ සතුටින් පිරී ගිය ඔවුන්ගේ පවුලට නරක පෙර නිමිත්තක් ගෙන දෙමින්ය. මෙසේ දවස නිමාවී රාත්‍රිය උදාවීමත් සමග ඔවුන් තිදෙනාම පෙදුර මත වැතිර නින්දට ගියේය. To be continued. Coming soon. MCAI Studio. එහෙනම් මම ගිහින් එන්නම් යාළුවනේ. Thanks for watching.